පුළුවන් කියලා ඇඳුවා මේ අඳින්න බෑ මෙහෙම පාර දිගෙත් ඔහොම අල්ලගෙන බලයන් මේක මගේ අතරක් තරන්න බැරි කොට උඹ ඉතාලම් බෙල්ලට කොට ගහලා දෙන්නේ මට කොච්චර වේදනාවක්ද මේක මගේ අතරක් තරන්න දාන්න බෑ දැන් මම මේක එක වාට ඇදරියොත් එපායකෝ වැඩ මගුලියේ මොනවද ඒ මගුලන් නෙමෙයි මේක මදි බං හොඳටම කවුද සට්ටු කරන්නේ නෑ බං ඒ හුලග මදි ගලෝ මදි හරියන්නේ ඒක මදි කෙනින් හරි මම හොඳ ලැජ්ජයි අය මාන්නේ ඒ බං මට මෙහෙම කරන්න එපා යකෝ එළියට වඩි චූ යන්නේ අම්මෝ මට දැන් ගණින් ඕක මට රිදෙනවා බං ඇත්තම ඔන්න Hello. Hello, මම තිස්ස කතා කරන්නේ. කවුද? තිස්ස. කියන්න දෙන්න මහත්මයා. හරිද? මේ මගේ මේ මුවාවේ පැත්තේ ආවා. මගේ මුවාවේ පැත්තේ ආවා. මේ ওই පැත්තට හරියටම ආවද කියලා මට දැනගන්න වෙයිද? මහත්මයා මේ දාලකාතන පිළිබඳව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න නිකන් නිවුස් ඇන්ඩ් කාල්ස් දෙන්න එපා ලයින් එක. ලයින් එක මට ඉතින් කියනවා ලයින් ඩිස්කනෙක්ට් කරන කතා කියන්නේ ඉන්නේ බාහුව. හෙලෝ. හරි මහත්මයා දාලකාතන පිළිබඳව මොකක්ද දැනගන්න ඕනේ? මට කිසි දෙයක් දැනගන්න ඕනේ නැහැ. එහෙනම් ගත්තේ ඇයි? ගත්තේ මගේ මුවාවද කියලා දැනගන්න. ගිහලා zoo එකේ බලාගෙන zoo එකේ නම් ඇති. zoo එකේ කොහෙද මුවෝ? එහෙනම් ඉතින් ගිය තැනකට ගිහලා බලා ගන්න මහත්මයා. මේක මේ කැලෑරුවේ. අබේ අනේ මේ ওই පැත්තට ආවොත් මට කෝල් එකක් දීලා කියන්න. හලෝ මහත්මයා දැනගන්න ඕනේ ඒ සතාව තියාගෙන ඉන්න තැනේ. මගේ මේ නම්බරේට කෝල් එකක් දාලා කියනවා මුවාව කියලා. මම මට ඩාලක් සම්බන්ධයෙන් විස්තර තමයි දැනුවත් කරන්න පුළුවන්. හලෝ මම මේ හගේට හදා හිටු මුවා කූඩෙන් පැනලා ගිහින්. අවංකවම කියන්නේවා. මට එන අමාරුයි. මහත්මයාගේ පෞද්ගලික ප්‍රශ්න ගැන මෙතන. පෞද්ගලික නෑ ඌ සතෙක්. මට ඌව නැතුව බෑ මෙයා. ඌ ඕනේ මට. පොඩ්ඩක් කොහොම ඉන්න. මගේ දුක නැති වෙන කම්මට කතා කරන්න ඕන ආයෙක. මහත්මයා රෙකෝඩ් කරන එක නවත්තනවද? අනේ බෑ. හෙලෝ මේ හෙලෝ මහත්මයා මම ලයින් එක කට්. ඒ ඔයාගේ නම දැනගන්න. නම්මද ඩාලක් සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මේ අනවශ්‍ය දේවල් ගැන කතා කරන්න. අනේ ඒක කරන්න එපා. මේ මට කිසියක් දැනගන්න ඕනේ නෑ. මම සිරම දන්නවා. එහෙනම් ඩාලක් ආයතනේ කතා කරන්න මොකක් මගේ මුවා නැති වුණා. Okay. හෙලෝ මේ මහත්මයා මේ ලකි යෝගට් එකේද වැඩ කරන්නේ? ඔව්. මේ මහත්මයා මේ අපිට යෝගට් ටිකක් ගන්න පුළුවන් වේද? මේ කොහෙද ඉන්නේ? මිහින්තලේ කතා කරන්නේ. තවත් හෙටද? හෙට දියට තමයි. මිහින්තලේ කොහෙද දන්නන්නේ? මිහින්තලේ ටවුන් එකේ වගේ. ටවුන් එකේ මේ මොකද ඒ කඩේ නම? මේ කඩේ නෙමෙයි මේ දානයක් දෙනවා අපි. ඒකට යෝගට් 1000කට ගන්න ඕනේ. 1000ක් ගන්න ඕනද? ඔව් මිහින්තලේ පැත්තේ මහත්මයා එනවද? ඉතින් දැන් හෙට එන්න කියලා තමයි ඉන්නේ නැද? මොනවද තියෙන යෝගට්? ලකි යෝගට් නේ. ඔව්. ස්ට්‍රෝබෙරි එක. ස්ට්‍රෝබෙරි එක. ස්ට්‍රෝබෙරි නෑ මේ පුඩ්ජලේ එකයි කිරි එකයි තියෙන්නේ. කැරි එක නැද්ද? ඈ? කැරි වලින් දාන එක. මොකද? කැරි යෝගට් එක නැද්ද? එළිය එකද? කැරි එක. තියෙනවා. කීයක් දෙන්න එකකින්? ඒකේ 500ක් විතර රැයට ගහලා දාන එකක් නැද්ද? තියෙනවා. දැන් උත්තර කවුද උඹ? කැරියා. කැරි යෝගට් තමයි ඕනේ. එහෙමද? ඔව්. ඔබ කවුද? මේ මං වැඩක් නැහැ මහත්මයා යෝගට් තියෙනවනේ රැයට පවුලත් එකක් ගහන්නේව නැද්ද? අර කැරියා මේ. ඔබ කවුද කියපන්? කැරි යෝගට් තමයි මහත්මයා හොයන්නේ මේ මහත්මයා මොකද කියන්නේ බැයිද ඔයාලට දාන්න? අපි වෙන කාට හරි කතා කරමු ඈ. හරි කතා කරමු අම්මට උගාපන් උත්ති උදා. කියන්නේ දවල්ද? දවල් රැයි උගානේ උත්තු. නගින්නේ නැනේ බං. එනම පොන්නේද? ඕ බං මේ මං ගන්නවා බැයිද? අපි දෙන්න මොන හරි කරමුද? දැන් අම්මට උගාපන් කැරියා. බෑ බං. අපි දෙන්න මොන හරි කරමු. අද උත්තම කවුද කියපන් කැරියා. මම? ඔව්. මේ මම කොල්ල ගහනවා මචං. එහෙමද? ඔව්. බැයිද? වරෙන් කරාගෙන යනවා මේ පැත්තේ. මේ මගේ එක ගන්නව නම් එනවා. වරෙන්. ඈ? හැබැයි හපන්න බෑ ඔට්ටු නෑ. ඈ? හපන්න ඔට්ටු නෑ. වලෙන් කැරියා යන්නේ උත්ති උසස්. අද පගේම කවුද? මේ උඹ ඕකමනේ කියන්නේ උඹ මන් දන්නේ නැති කුණාර පැක්ක කිව්වම් පුළුවන්. Okay.
අනුර කුමාර දිසානායක මහත්තයෝ අපි මේ වසුරේ ගම් වතුරේ මේ කැරි ජේපි කාර්යෝ එකෙක් කෑම වෙලක් දුන්නේ අපුට බත් එකක් දුන්නේ. Wait a minute. Who are you? තේරුම් ගනින් ලයිට් ආවා මම thank you වලන කතා කරේ උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන් Hi guys! අපිට වහිනවා ඔයාලට කොහමද? කෙල්ලේ වහිනව නේද කෙල්ලේ? ඔව් වහිනවා. මේ බලන්න වහිනවා. Oh my god! පොඩ්ඩක් අපිට මේක තහවුරු කරන්න පුළුවන් ද මේ තොරතුරු ටික? නෑ ඔය කාරණාව උත්තර කතා කරන්න දෙයක් නෙවෙයි. මේ රට ඔය කාරණාව අපි මෙතන කතා කළා කියලා මේ රටේ සාමාන්‍ය ජනතාවට කිසිම මේ සාකච්ඡාවෙන් කිසිම ප්‍රතිඵලයක් Emotional ඔව් මේ වතුර තියනවාද ඒ මොනවා? වතුර නැද්ද කවුද ආන්නේ මගුලටද? නෑ නෑ මගුල කරලා ඉවරනේ ෆෝන් එකට පොඩ්ඩක් පුක තියලා අයියෙන් පඩින්න බෑද තෝගේ අම්මට කියාපිය හුත්තික පුතෝ. මේ ඔයාට බැරි දානේ ඒක කරන්න තෝගේ අම්මට කියාපිය මෙහාට හරි කෝල් එනවා හිටපිය දැන් මේ පොලිසියට දැනුම් දුන්නා කෝකිලාට අපි කිව්වා. කියලා විරලා දැන් හිටපිය. බඩු වෙනවද? මේ දැන් මේ ලොකුද එතකොට ඔව් ලොකුයි. වරෙන් කරන්න වරෙන්. ගාන්දි දාලා බාලා තියෙන්නේ වරෙන්. මට වේදියේකුත් කතා කරනවා වාගේ. බෑ අරගෙන ගිහිල්ලා ඔට්ටි. මට වේදි. තම අපි විතරයි දේශපාලනය කරන්නේ. තව අනිතවර කරන්නේ මේ උත්තික පුතාලා එක එක කියන හිටපිය. අම්මට හැමනේ. තෝන කිව්වේ බලු වේදි. වේදි නෙමෙයි වේදික පුතේ කතාන්නේ මාරු කොල්ල කතා කරන්නේ තව. ඉලේම ඉලේ ඔට්ටි. තෝගේ අම්මට කියාපිය. මේ පාට වේදික හිටපිය දැන් මං කෝල් එකක් දෙනවා. දැන් හිටපිය රියලා තියෙනවා අපේ දිහා හිටපිය. මේ නම්බරේට. එහෙනම් මේ අපි දැන් ඔහෙ එන්නද අම්මට එන්න හැමෙන් එන්නද මෙහාට එන්නේ? අනේ පිංගදී ඔහොම බයින්න එපා පිංගදී හැමනේ. ඔහොම ගුණාරෙන් බයින්න එපා කුණුහරුපෙන් නෙමෙයි වයින්නේ. එහෙම හරි නෑනේ පෙට්ටිය කැඩිලාද? පෙට්ටිය කඩලා තියෙන දැන් කොයි කාලෙද ඔබ නොදන්නවද? මේ ළමයි කී දෙනෙක් ඉන්නවද එතකොට දැන් 75ක්. උඹට තව එකක් හදන්න ඕනද? වරෙන් හදන්න. අපෝ අවුවට ගහන්නේ නෑනේ දැන් ගහලා පෙට්ටිය තියනවද? තියනවා වරෙන්. මට දෙයක් අරින්න දෙන්නවද? පුළුවන් උඹට වරෙන් අරින්න. වරෙන් අරලා අරින්න වරෙන්. මේ ජනේට හුද්ද දින පොඩ එක් කරන් ඉන්න. උඹේ පක තියලා අමරපන් පොල් ගොම්බයකට. කතා කරන කේවුලා. තෝ අපි වුණාට කියන්න දන්නේ නැහැ කියලා හිතුවද තෝ? වල් 70. අපි දන්නේ නැති කුමාරපෙක් ගන්නවා. මේ කටන වාරු කරලා මෙහෙම කරලා වහගෙන කතා කරන්නේ. කොහොම කරලා? හිටපන් මේ දැන් තියෙනවා. හිටපන්. අටේ ගාන් ඉන්නේ. ඔව්. ඉතෝ මේ කටට ගන්නවද? තෝගේ පයියේ වරෙන් උරවන්න වරෙන් මං උරවන්න. වරෙන්. මහත්තයෙක් ගන්න නැද්ද එතකොට අපේ වගේ? මහත්තයාගේ එක තියෙනවා. මහත්තයාට දෙයියන් දෙන පිටින් බැරුව ගිහින් නැහැ තියෙනවා වර. ඉතින් එහෙනම් අපේව ගන්නෙ? එහෙනම් උඩට තව මගුල්ද කියන්නේ? මහත්තයාට නගින. වල් කෙවුලා. මහත්තයාට නගිනවද? මේ? ඔව් නගිනවා වරේ නළලේ එනවා වර. එහෙනම් නළනංගු. පට වේදිකේ පුතාලා තෝපි කුණු හරප කියන්නේ කාලා කණි 70 හිටපියා. මේ? hello Nice.